සිරස TV නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශනය වන මායාවී ටෙලි නාට්‍ය ඉතාමත් ජනාදරයක් දිනා ඇති ටෙලි සිත්තමක් බවට පත්වී තිබෙනවා. මෑතකදී පවත්වපු පොපියුලර් අවෝඩ් සම්මාන උළෙලේදීත් මායාවී ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. කෙසේ වෙතත් මෙරට දීර්ඝ මෙගා ටෙලි නාට්‍යවල ප්‍රධාන නළු නිළියන් හදිස්සියේ මාරුවීම් කෙරෙහි නම් මෙරට ප්‍රේක්ෂකයින් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මේ මායාවී ටෙලි කතාවේ හිතයිෂිගේ චරිතයත් එවැනි ඛේදවාචකයකට මුහුණ දුන් චරිතයක්. ටෙලි නාට්‍ය ආරම්භයේදී මෙරට ජනතාව අතර ඉමහත් ජනප්‍රියතාවයකට පත්ව සිටින දුෂේනි මියුරංගී හිතයිෂිගේ චරිතයට යොදාගෙන තිබුණා. එහෙත් දුෂේනි මියුරංගී නියමිත වේලාවට රූගත කිරීම් වලට පැමිණෙන්නේ නැති බව වගේම ඇයගේ පෞද්ගලික ප්‍රශ්නද කරලියට මතු කරමින් ඇයව මායාවී ටෙලි නාට්‍යයෙන් ඉවත් කර තිබුණා. දුෂේනිගේ ඉවත්වීමෙන් පසු හිතයිෂිගේ චරිතයට පනපුවන්න දායක වුණේ යොවුන් නිලි එමාෂා සෙනවිරත්නයි. එමාෂා කලක් එම චරිතයට සාධාරණයක් ඉටු කළත් මායාවී ටෙලි නාට්‍යයෙන් එමාෂාවත් හිතයිෂිගේ චරිතයෙන් ඉවත් කර ඇති බව මේ වන විට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳ තම මුහුණු පොතේ සටහනක් තබමින් එමාෂා පවසා තිබුණේ තමන් මුහුණ දුන් අවසන් ජවනිකා පෙළ පසුගිය මාසයේ රූගත කර අවසන් වූ බවයි.